හරි. හරි සද්ද නවත්තන්න ඔන්ලයින් ඇහෙනවද? අග්ගාලා කියන්නේ ඔන්ලයින් ඇහෙනවද? මනින් කියන්නේ සිකල් ළමයි ඉඳගම්මෝ. හරි. දැන් අහන්න ඔව් හරි. හරි අහගන්න කතා නවත්තන්න සියලු දෙනා. පිටිපස්සේ පිරිමි ළමයි. කතා නවත්තන්න. හරි. දැන් එතකොට මේ ඔය සමහර ළමයින්ගේ මේ ඉදිරි සතියේ එහෙම ටර්ම් ටෙස්ට් තියන ළමයි එහෙමත් ඉන්නවා. ඉවර කට්ටියක් ඉන්නවා. දැන් අර ටර්ම් ටෙස්ට් කියන එක එක හිතිච්ච කාලවල නෙදෙන්නේ. අර ඉස්සර මේ ටර්ම් ටෙස්ට් ඉස්සර කියන්නේ දැන් මීට අවුරුදු 3-4ට කලින් කොවිඩ් එන්න කලින් ඇත්තට 2019 වගේ ගත්තොත් එහෙම සියලු ස්කෝලවල ටර්ම් ටෙස්ට් එකම සතියක තියෙනවා. එතකොට ඉතින් අර හෙන ලේසි අර ටර්ම් ටෙස්ට් ටාගට් සෙමින එකක් ගහලා ටර්ම් ටෙස්ට් එක කලින් අර දැන් ඇවිල්ලා මේ සමහර ළමයින්ට සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් තියෙදි සමහර උන්ට ෆස්ට් එක සමහර උන්ට තර්ඩ් එක එක ඒවා කොහොම වුණත් අර මේ විවිධ ස්කෝලවල විවිධ පාත්ස් උගන්වන හින්දා අර එහෙන ලෙසන් පැක් වගේක් දාලා දෙනවා. ෆ්‍රී දාලා දෙන ආලෝක එහෙම. සමහර ගොඩක් කොටස් ඔය ද්‍රවස්ථිතිය ඒවා මේවා මේ වෘත් චලිතය ඒවා ඔක්කොම ෆ්‍රී දාලා දෙන්නේ. ටර්ම් ටෙස්ට් එකට කලින් බලලා ගිහිල්ලා ලියන්න. පුළුවන් විදිහකට ඒක කවර් කරගෙන ගිහින් ලියන්න. පන්ති ඉගෙන ගන්න ඉතින් හරියට කවර් කරගන්න. හරි? ඉගෙන එක නොබලා ගිහින් ලියන්න එපා. ඒක කවර් කරගන්න නැතුව ගිහින් ලියන්න එපා. ෆුල් සිලබස් එකම කොහොමද ලෙසන් පැක් දාලා තියෙනවා. ඒ ෆුල් සිලබස් එකේම ලෙසන් පැක් දාලා තින්නේ නම් පේඩ් ඒවා ෆ්‍රී ඒවා දාලා මම හැම වෙලාවෙම ඔයගේ ටර්ම් ටෙස්ට් කිට්ටුවේදී ගොඩක් වෙලාවට ළමයි ඇවිල්ලා කියන පාඩම් වලට අදාළව ලෙසන් පැක් දානවා ෆ්‍රී. හරි? ෆිසිකල් ඔන්ලයින් දෙගොල්ලම. ඒ හින්දා ඒක බලාගෙන ගිහින් පුළුවන් තරම් අර පන්තියේ උපරිම රෑන්ක් එකට එන්න බලන්න. අර වැඩේ තියෙන්නේ අපි වැඩ කරන්නේ නැතුව කියන්නේ දැන් පන්තියේත් හොඳ රෑන්ක් එකක් ගන්න නැතුව වැඩ කරන්නේ නැතුව ටික ටික සෙට් වුණාට පස්සේ ඒක නෝමල් වෙලා යනවා. ඒ නිසා අන්තිමට වැඩ කරන්න ඕනි වුණත් වැඩ කරන්න බෑ. ඇයි තමන්ගේ පුරුද්ද තියෙන්නේ වැඩ නොකර ඉන්න. පුරුද්ද ඔහේ ඉඳලා තියෙන්නේ. ඒතර වැඩ කරන්න ගත්තත් වැඩ කරන්න බෑ. හරිද දැන් හිතන්නකො දිගටම දැන් හිතනවා පළවෙනි පාර පන්තියේ 20 ගණන් වුණා කියලා. 30 කියන්නේ. ඊට පස්සේ වැඩ කරන්න ඕනේ වුණත් දැන් ඔයා දිගටම මේක අවුලක් නැතුව ඉන්නවා 30 ගමන්නේ. ඔයාලට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාගේ ගොඩක් දේවල් මිස් වෙලා නැවත සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න මාර අමාරුයි. හැබැයි ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ 30 වුණා කියන්න ඔය පන්ති 30 වෙලා ඔයා පොඩි ගැම්මක් ගන්නවා කොහොම හරි මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ. නිකන් විභාගේ ෆේල් වෙලා නතර වෙන්න බෑ. කියලා ඔයා පොඩ්ඩක් වෙනසක් කරලා පහුගිය පාඩම් ටික බලලා රෙකෝඩින් බලලා පොඩි එක්ස්ට්‍රා එෆර්ට් එකක් දීලා සාමාන්‍ය ආතල් ටිකක් මිස් කරගෙන පොඩ්ඩක් පැත්තකට වෙලා වැඩක් කරලා මේ ඔන්න වැඩ කරා නම් ඊට පස්සේ ඊළඟ ටර්ම් ටෙස්ට් එකේ ඔයා පන්තියේ ඉස්කෝලේ පන්තියේ ඉස්කෝලේ යන්න නැති ළමයි මේක එච්චර ගණන් ගන්න එපා. ඒක පන්තියේ රෑන්ක් වලින් හිතන්න. ඉස්කෝලේ පන්තියේ 30 නම් කලින් ඊළඟ පාර 15 විතරවත් වෙයි. කොහොම දෙතුන් පාරක් ගිහින් පළවෙනි සෙට් එකට කිට්ටු කරගත්තා. කොහොමත් අනිවාර්යෙන් ඔයා try කරන්න ඕනේ පන්තියේ පළවෙනි පහ ඇතුළත ඉන්න. ඕනෙම පාසලක පළවෙනි පහ ඇතුළත ඉන්න ඔයා try කරන්න ඕනේ. ඔයාගේ පන්තියේ කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලෝ අති දක්ෂයිද? ඒව වැඩක් නැහැ මෙතන. කවුරු වුණත් මිනිස්සු කාට වුණත් ගන්න බලව උපරිම ලකුණු 100යි. පළවෙනියට 100න් 150ක් විතර ඉන්නේ නැහැ. ඒ හින්දා මම මේ කියන්නේ මෙතන ඕන තරම් පන්ති වල පළවෙනියෝ ඉන්නවා. පළවෙනියෝ නොවන පළවෙනියෝ දෙවෙනියෝ ඉන්නවා තුන්වෙනියෝ ඉන්නවා. මම මේ කියන්නේ පොඩ්ඩක් සාධනීය රෑන්ක් එක නැත්තම් මේ දීලා තියෙන රිසෝසස් ටික හරියට පාවිච්චි කරන්න. මම පරණ පාඩම් ඔක්කොම ටික දීලා තියෙනවා අඩුපාඩු ටික කවර් කරගන්න. හරි. ඊට පස්සේ අවුරුදු කාලේ ගොඩාක් පැක්ස් වගේක් දැම්මා බලලා කවර් කරගන්න කියලා.
එකම දේ මම මොනවා කරත් පන්තියේ මොනවා කරත් මොන පේපර්ස් දුන්නත් පේපර් ක්ලාස් එකේ කොච්චර හොඳට කරන් ගියත් වැඩපිළිවෙල කොච්චර හොඳ වුණත් Tamanට උනන්දුවක් නැත්තම් තමන්ගේ ඔළුව වැඩ කරන්නේ මේ අධ්‍යාපනය සඳහා නෙමෙයි නම් මේ කාලේ එහෙම වුණාම වැඩක් කරෙන්නේ නැහැ ඉතින්. ඒ වගේ ප්‍රධාන දේ අධ්‍යාපනය නෙමෙයි නම් වැඩක් කරෙන්නේ නැහැ. ඕවා ප්‍රශ්නේ තේරෙන්නේ විභාගෙ කිට්ටු වෙන්න. හොඳ නම් ප්‍රශ්නේ තේරෙන්නේ විභාගයෙන් එක සැරයක් ලිව්වට පස්සේ. හරි? මේ O level වලින් A level කරන්න සුදුසුකම් ලැබලා ගන්න එන කිසිම ළමයෙක්ට මේ වැඩේ කරන්න බැරි නෑ. මොලේ මදි නෑ. තේරෙන්නේ නැත්තේ නෑ. තියෙන එකම කාරණාව කවුරු හරි නොකර ගන්නවා නම් නොකරගන්නේ තමන් වැඩ කරන්නේ නැති හින්දා විතරයි. හරි? කිසිම මෙතන මේ ඔයාලා මෙතෙන්ට එන මේ සයන්ස් කරන 100ට 100කටම මේ කරගන්න කේපබිලිටි එක තියෙනවා. වැඩේ තියෙන්නේ කිසිම ඩිසිප්ලින් එකක් නැති පිරිසක් ඉන්නවා. තමන් මොනවද කරන්නේ? ඇයි කරන්නේ? ඇයි මේක පටන් අරන් තියෙන්නේ කියලා කිසි හැඟීමක් නැහැ. ඔය පන්තියකට යනවා, ගෙදර එනවා, ආයි පන්තියකට යනවා, පොතක් සම්පූර්ණ නැහැ. කිසි වැඩක් පිළිවෙලට කරන්නේ නැහැ ඉතින්. පේපර් එක ලියන්නේ නැහැ, පේපර් සාකච්ඡාවක් බලන්නේ නැහැ, පේපරයක් විවරණය කරන්නේ නැහැ. ඔහේ දවස ගෙවනවා. කරපු දෙයක්වත් නැහැ. අන්තිමට කාලයක් ගිහින් බලද්දි කරපු දෙයක් නැහැ. මනුස්සේ ජීවිතේ හැමදාම මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ නැහැ. හෙන පිළිවෙලකට පොත් පාඩම් කරලා වැඩ කරන්න ඕනේ නැහැ හැමදාම. හැබැයි ඉතින් මේ වගේ chances එකයිනේ. අර ජීවිතේට එකයි. එක කාලයයි මෙහෙම තියෙන්නේ. එක ෂයි එකක් මිස් වුණොත් තව එකක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් එක කාලයයි මෙහෙම තියෙන්නේ. ඔය කාලේ වෙනසක් කරොත් කරා නැත්තම් මේ වෙච්ච හානිය රිකවර් කරන්නම තව අවුරුද්දක තුනක් මහන්සි වෙනවා. හිතන්නකෝ දැන් මෙතනින් ඔයාලට හම්බෙන දෙයක් තියෙනවනේ මේ A level ඉතාම හොදින් කරගැනීමෙන් මේ කැම්පස් යන එක විතරක් නෙමෙයිනේ. අර සමාජ තලයක් විදිහට මුලට යන එක. ඔයාවට හොඳ පිළිගැනීමක් හම්බෙන එක. ඔය සියලු දේවල් රිකවර් කරන්න ඉතින් තව අවුරුදු 6ක් 7ක් ගිහිල්ලත් බෑ. ඉතාම සුළු පිරිසක් එහෙම රිකවර් කරගන්න කට්ටිය ඉන්නවා. තව අවුරුදු 6ක් 7ක් මහන්සි වෙලා ෆවුන්ඩේෂන් කෝස් කරලා ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිල්ලා අරවා මෙව්වා දල්න සෙල්ලම් ඔක්කොම දාලා අමාරුවෙන් ආයි සැරයක් රිකවර් වෙන කට්ටිය ඉන්නවා. නමුත් ඒම අවුරුදු 6ක් 7ක් අපරාධ ඉතින් මහන්සි. බහුතරයක් රිකවර් වෙන්නෙත් නැහැ. හරි? නිසා මේ වෙලාවේ මේකේ වටිනාකම තේරුම් ගන්න. මේක පස්සේ වාට ඕන වෙලා වැඩක් නැහැ. ඕන තරම් ඔයාලා කිව්වට විශ්වාස කරන්නේ නැහැ. 2021 ෆස්ට් ට්‍රයි කරපු ළමයි 26 රිවිෂන් එකේ ඉන්නවා. 21 ෆස්ට් ට්‍රයි කරලා පස්සේ වෙන වැඩක් කරන්න ගිහිල්ලා ජොබ් එකක් කරලා හරි අවුරුදු ගාණක් එහෙ මෙහෙ වැඩ කරලා ටික කාලයක් යනකොට තේරෙනවා මේක තමයි ලේසිම වැඩේ කියලා. මීට වඩා ලේසි දේවල් වෙන නැහැ. මේක තමයි මිනිස්සෙගේ ජීවිතේ අර ආර්ථික සමාජීය සහ සියලු පැති ගොඩ දාන්න තියෙන ලේසිම පාත් එක. සල්ලි හොයන්න විදි තියෙනවා. සල්ලි විතරයි අර සමාජීය හෝ ඒ ගෞරවනීය ගතිය එන්නේ නැහැ. ගෞරවනීය දේවල් වෙන්න පුළුවන් විදි තියෙනවා. ඒකට සල්ලි අරවා මේව හම්බෙන්නේ නැහැ. ඔක්කොම ටික බැලන්ස් කරලා එකපාරින් අර අම්මටයි තාත්තටයි කෙලින්ම සතුරුදායක තත්ත්වයකටපත් වෙන්න පුළුවන් ෂෝට්කට් අඩුයි. නැතිතරම්. ඒක නෑ කියලා තේරෙන්නත් අවුරුදු 4ක් 5ක් යනවා වෙන වෙනම try කර ඉන්න. අන්න ඊට පස්සේ ආයෙත් එනවා ඊළඟ කරන්න. ගිය අවුරුද්දෙත් හිටියා එහෙම දැන් ඔය YouTube channel එකේ වීඩියෝ එකක් දාලා තිබේ. ඒගොල්ලෝ 2021 ෆ්‍රෙෂ්යි. මේ පාර පුත්තලම් දිස්ත්‍රික්ක 14 වෙච්ච ගොල්ලෝ. 2021 ෆ්‍රෙෂ්යි 25 තමයි ඊළඟ ෂයි කරේ තියෙන්නේ. අවුරුදු 4ක් ඒවා මේවා කරලා. ඊට පස්සේ ගිය අවුරුද්දෙත් එමේ හිටියා 20 ෆ්‍රෙෂ්යි 24 ඊළඟ ෂයි එක. 20 ඉඳන් කරා ජොබ් එකක් කරා සල්ලි හෙව්වා ලක්ෂ ගාණක වැඩියක් කරන් තිනවා. ඌ එක එක ඒවා කරලා. එහෙම දිනවනේ ජොබ් සමහර ඒවා. ඊට පස්සේ ඔක්කොම වැඩක් නැහැ කියලා හිතුණා 2024 ලෙවල් කරා බයෝ වලින් පොළොන්නරුව ඒගොල්ලෝ කොළඹ පන්ති ඇවිල්ලා තින්නේ මේ බෝඩ් වල පොළොන්නරුව දිස්ත්‍රික් 4 මෙඩිසින් ගියා. එයත් කී කතාවත් YouTube channel එකේ තියෙනවා. අර මිනිසුන්ට එක තේරෙන්න කාලයක් යනවා. සල්ලි නැතුව එහෙම නෙමෙයි ඒගොල්ලෝ එහෙම ආයි කියන්නේ. සල්ලි නැතුව හින්දා නෙමෙයි මිනිස්සු ආයි ඒ ලෙවල් කරන්නේ නැහැ. සල්ලි කියන එක වැඩක් ඇති කාරණාවක් නෙමෙයි මේක ගැන කතා කරද්දී. සල්ලි තිබ්බත් නැතත් අර ඔක්කොම ටික එකපාර එන පැකේජ් එක මේක විතරයි. ඒ හින්දා වැඩ කරන්න. මොකද මම දන්නවා තාමත් 180ක් විතර හොඳට වැඩ කරනවා. එක දිගට පේපර්ස් ලියනවා, විවරණය කරනවා, බලනවා, ඩිස්කෂන් බලනවා. නමුත් යම් පිරිසක් ඉන්නවා තාම මොකුත් කරන්නේ නැහැ. ඔහේ ඉන්නවා ඉතින්. පට්ට අපරාධ ජීවිතය. මොකද්ද කරන්නේ කියලා හිතන්න බලන්න පොඩ්ඩක් කරන්න යන ගෙදරකින් කල්පනා කරලා බලන්න මොකද්ද මේ කරන්නේ කියලා. මොකද ගුරුවරු කොච්චර හොඳට කියන්නවත්
මොන වැඩ පිළිවෙලක් තිබ්බත් මොන පේපර් ක්ලාස් මොනවා කරත් තමන් වැඩ කරන්න තියෙන තමන් ගිහින් විභාග ලියන්න. තමන් ගිහිල්ලා විභාග ලියන්න ඕනේ. ගුරුවරු වැඩ කරාට ගුරුවරු ගණන් හදුවට ඔයාලට ලකුණු වෙන්නේ නැහැ. හරි මම මේ වැඩ කරන්නේ නැති ඉතා සුළු ප්‍රතිශතයකට කියන්නේ සමස්තයක් විදිහට ඔයාලගේ බැච් එක ඉතා හොඳට වැඩ කරනවා. වැඩ කරන්නේ නැති පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ ඔන්ලයින් ෆිසිකල් දෙගොල්ලන්ට. මාර අපරාධය. මං ඉතින් හැමදාම මෙහෙම තියරි පන්ති වල කියනවා. කියලා ඉතින් සමහර උන් හැදෙනවා. සමහර උන් හැදෙන්නේ නැතුව ඊළඟ දවසේ රිවිෂන් එක පටන් ගන්න ඉතින් ඉස්සලාම් පොලින්ට ඇවිල්ලා ආසර් කියලා ඉන්නවා. හරි. ඒ හින්දා මහන්සි වෙන්න වැඩ කරන්න අපරාධ වෙන්න දෙන්න එපා. අනිත් එක ඔය තව එකක් තමයි ඔය A level කාලේ කිසිම ප්ලෑන් එකක් නැතුව ඔහේ වැනි හිටියාම ඒක පුරුද්දකට යනවා. අන්න ඒක තමයි මන් දකින ලොකුම විනාශය. A level කාලේ විශේෂ කට්ටක් ගන්නෑ. විශේෂ මහන්සි වීමක් නැහැ. විශේෂ ටාගට් එකක් නැහැ. ඔහේ ඉන්නවා. දවස ගෙවනවා ඉතින්. දවස ගෙවෙන්නත් ඉතින් මොනවා හරි වෙන්න බෑ. ඒ නිසා එළියට යනවා, ඉස්කෝලේ යනවා, පන්ති යනවා, මොනවා හරි වෙලා දවස ගෙවෙනවා. ගෙදර ගිහින් නිදිය ගන්නවා, ටීවී එක ටිකක් බලනවා, නැත්නම් YouTube එකේ ඉන්නවා, TikTok එකේ ඉන්නවා, Facebook එකේ, Instagram එකේ ඉන්නවා. ආයිත් ටිකක් වෙලා ඉන්නවා, ආයිත් ටිකක් මොනවා හරි කරන්න ඉන්නවා, ආයිත් ඕකේ ඉන්නවා, මොමම ඉන්නවා. මොමම දවස් ටික ගෙවෙනවා. ඒතකොට විශේෂ ටාගට් එකක් නැහැ. විශේෂ ප්ලෑන් එකක් නැහැ. හරි? විශේෂ ටාගට් එකක් නැහැ. විශේෂ ප්ලෑන් එකක් නැහැ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? A level වලට කෙලවෙනවා. ඒකත් එච්චර ගණන් ගන්න නැහැ. ඔහම ඉන්නේ. ඊට පස්සේ මොනවා හරි කෝස් එකක් කරනවා. අර ඊට පස්සේ වෙන්නේ ජීවිතේ අර මහන්සි වෙලා වැඩ කරලා පුරුද්ද හදලා නැහැ තරුණ කාලේ. ඊට පස්සේ ඉතින් ජීවිතේ ගේමක් ගහයිද කියන්නකො මහන්සි වෙලා වැඩ කරලා පුරුද්ද හදලා නැත්තම් තරුණ කාලේ. අර කට්ටක් කාලා ඒක අර එන දෙන්නම් වැඩේ කියලා එන මොරාල් එක හදලා නැත්තම් ඒ ලෙවල් කාලේ ගේමක් ගහනවා කියලා අර එන මොරාල් එක ඇවිල්ලා නැත්තම් ඊට පස්සේ ඉතින් ඔය කොහොමද අවුරුදු 21 22 දී එන ඒ අර තමන්ට වඩා ඉහළින් එන මැච් එකක් ගහපු එන සෙට් එකකුත් ඉදිද්දී ආයෙත් ජීවිතේ ලොකු වෙනසක් කරන්න හම්බෙන්නේ නැහැ ජීවිත කාලය තුළ. හරිද? ඒ හින්දා අර මම නම් දකින ලොකු විනාශය A level ෆේල් වෙනවට වඩා ඒක තමයි. කියන්නේ A level තරුණ කාලේ අවුරුදු 17 18 19 20 කාලේ වැඩක් නොකර සිටීම නිසා වැඩක් නොකර සිටීමට පුරුදු වීම. ඊට පස්සේ ගෙදරට යනවා ඒ කකා බිවි ඉන්නවා. ඉතින් හොඳ වාහන, ගෙවල්, කෝ හදාගත්ත ඩ්‍රීම්ස් කියන්නේ හීන විතරයි ඊට පස්සේ ඉතින්. ටික කාලෙකින් ඒවත් අමතක කරලා දාලා වෙන එකාට බැන බැන ඉන්නවා. ආණ්ඩුවටයි කෝ අපේ ලැම්බෝගිනිය නැහැ කියලා බැන බැන ඉන්නවා. කෝ වාහනයක් ගන්න සල්ලි නැහැ කියලා ආණ්ඩුවටයි රට වටේට බැන බැන ඉන්නවා ඊට පස්සේ. ඒ අවුරුදු 30 කියන්නේ ඊට පස්සේ මොකද අර එදා ජීවත් වෙන්න මහන්සි වෙන්න වෙනවා ඉතින්. එදා ජීවත් වෙන්න මම ලයිට් බිලක් ගෙවා ගන්න හරි මොනවා හරි කරන්න පඩියක් එවෙයි. ඒකට ඉතින් ඔය මොකක් කර රසාවක් කරනවා. රසාවල් දිනවනේ ඕන තරම්. මොනවා හරි රසාවක් දිනවනේ ඕන තරම්. මොනවා රසාවක් කරලා ඔය ඉන්නවා. විශේෂයෙන් ඇචීව්මන්ට් එකක් නැහැ. අර තමන් පොඩි කාලේ හදාගත්ත ඩ්‍රීම්ස් මොකුත් කරලා නැහැ. ඒ කරපු නැති එක දැන් හිතන්නකෝ පොඩි කාලේ කොල්ලෙට ඩ්‍රීම් එකක් තියෙනවා කියලා හිතන්නකෝ සුපිරි වාහනයක් ගන්නවා ලැම්බෝගිනි අම්ම ගන්න කියලා. අවුරුදු 30ක් විතර ගිහිල්ලා 25ක් විතර ගිහිල්ලා උඩ ලයිට් බිලක් ගෙවා ගන්න අමාරු වෙන්නම් ඌයි ලැම්බෝගිනි ගෙනිල්ල කරන කතා කරලා වැඩක් නැහැ නේ. එතකොට උගේ ඩ්‍රීම් සම්පූර්ණයෙන් ඉවරයි. ඒ කියන්නේ මනුස්සයා සීන වශයෙන් මරාදම අවසానයි. ඒ නිසා ඔයාලා හිතනට වඩා මේක සීරියස් ප්‍රශ්නයක්. පොඩි කාලේ ඔයාලා හදාගත්ත ටාගට් හැම එකක්ම ගහන්න පුළුවන්. කිසිම එකක් බැරි නෑ. හැබැයි වැඩේ තියෙන්නේ ඩිසිප්ලින් එකක් නැතුව ඔහේ වැනි ඉන්න එපා. තමන් කරපු වැඩ මොනවද කියලා ඇහුවොත් කියන්න පුළුවන් තරමට සතුටුදායක විදිහට වැඩ කරලා තියෙන්න ඕනේ. සතියක් ගත්තාම. නිකන් ගිය සතිය ගැන කල්පනා කරලා බලන්න. පන්ති ගියා ආවා කියන එක වයිලානේ. ඒ වැඩක් නෑ. ඒක කොහොමද වෙනවනේ. පන්ති ගියාවා තමයි. ඒක හැමෝම කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඊට අමතරව ඔයාට ඔයාගෙන සතුටුදායක විදිහට ගිය සතියේ වැඩ ටිකක් කරගන්න පුළුවන් වුණාද? මෙන්න මේ පාඩම මම කවර් කරගත්තා ආයිත් බලලා. මෙන්න මේ පාඩමේ මට අමාරු දේවල් ටිකක් තියෙනවා මේ ටික කරා. හරි. එහෙම ඕනේ නැහැ. අපි අධ්‍යාපනික වැඩ අමතක කරමු. වෙන මොකක් හරි සතුටුදායක වැඩක් සාමාන්‍යයෙන් කරපු වැඩක් කියන්න පුළුවන් ද කිය සතියේ. හොඳ වැඩක්. ලොකු දෙයක්. ලොකු අචීව්මන්ට් එකක්. අපි හිතමු ඌ ඉස්කෝලේ ස්පෝර්ට්ස් කැප්ටන්. හරි ඌ මැච් එකක් දිනුවා. කමන්නේ මොන හරි ඌ කරලානේ. අන්න ඒ වගේ උන් තමයි අර A level ෆේල් වෙලක් පස්සේ ගිහින් ගේමක් ගහන්නේ.
ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ අර A level කාලේ හොද්දට මහන්සි වෙලා ඉස්කෝලේ වැඩ කරන උන් ඉන්නවනේ. උන් A level ෆේල් වෙනවා. හරිද? ඇත්ත. ඊට පස්සේ හැබැයි උන් අර A level කාලේ උන් මොකුත් නොකර ඉඳලා නෙමෙයි උන් A level ෆේල් වෙන්නේ. උන් මොන හරි කරලානේ. ඊට පස්සේ සමහරලාට උන් ඊළඟ සයි එකේ ඇවිල්ලා අර වැඩ ටික දැන් ඉවරයි. උන් නිකන් ඉඳලා කම්මැලිකමට මොකුත් නොකර හිටපු උන් නෙමෙයිනේ උන් එක්ක හොඳ කියන්නේ එක්ක ස්පෝර්ට් එකක් කරලා ක්ලබ් එකක් සොසයිටි එකක් කරලා නැත්තම් ස්කූල් ටීම් එකේ ක්‍රිකට් ගහලා මේ දහම් පාසල් සිසනායක වෙන වැඩ නැහැ හරිද? එතකොට මේ අර එහෙම ගේමක් ගහපු උන් ඉන්නවනේ. ඒ උන් ඇවිල්ලා ෆස්ට් අයි එක ෆේල් වෙනවා. ෆේල් වෙලා සෙකන්ඩ් එකේදී උන් බලනවා දැන් උන් අර කලින් මම එහෙම ඔය දැන් අර ඒකත් YouTube එකේ දැම්ම අර මොකද සෙන්ට් ඇන්ස් එකේ ෆස්ට් 11 ගහපු ගොල්ලෙක් කැප්ටන් ද ඔය දු ක්‍රිකට් කැප්ටන්. ඌ ෆස්ට් අයි එකේ මොකුත් නැහැ කියලා වෙලා තියෙන්නේ. ඌ ඉතින් ෆස්ට් 11 ක්‍රිකට් ගහලා බිග් මැච් ගහලා එහෙමයි. හැබැයි ඌ නිකන් ඉඳලා නැහැනේ. ඌ මහන්සි වෙලා වැඩ කරලා ඔහේ ගෝතෙක් වගේ TikTok එකේ උඩ බල්ලලා ගිහලා නෙමෙයිනේ. එතකොට ඌ වැඩක් කරලා ඊට පස්සේ ඌට A level දැන් ඌ ඒ වැඩේ ඉවර කරාට පස්සේ ඌට පුළුවන් ඊළඟ සයි එකේදී ඒ වැඩේ නැතුව දැන් මේ වැඩේ කරනවා කියලා හිතා ගන්න. ඊට පස්සේ ඌ A level කරනවා. කරලා ඌ A තුනක් දානවා ඊළඟ සයි එකේ. එහෙම උන් තමයි ගොඩක් ඔය S එකේ ඉඳන් A එකට යන්නේ F එකේ ඉඳන් A එකට යන්නේ. ඒ ෆස්ට් සයි එකේ ඌ අධ්‍යාපනික වැඩක් කරලා නැහැ. හැබැයි මොනව හරි වැඩක් කරලා මොනව හරි ඒ වෙලාව නාස්ති කරලා නැහැ. ඒක වෙනයි ගෙදරට වෙලා මේ පුටුව උඩට දීලා කකුල් දෙක උඩට දාගෙන TikTok කොටගෙන ඉන්න එකයි. ඒක වෙනයි. හරි. ඒතර ඔය ජීවිතේටම පුරුද්දකට යනවා. ආයි ගේමක් ගහන්න හිතන්නවත් එපා ඊට පස්සේ. හැදෙනවා නම් දැන් හැදෙන්න. මොකද බහුතරයක් හොඳට වැඩ කරනවා. අර වැඩ කරන්නේ නැති උන්ට කියන්නේ ඔන්ලයින් ෆිසිකල්. තව පහුවෙලා මේ කියන්නේ පුරුදු වෙනස් කරන්න හරි අමාරුයි මිනිසුන්ගේ. ඉතින් ඒක අමාරුවෙන් කරන්න වෙනවා. පුරුදු වෙනස් කරන්න. මම පුරුදු වෙනස් කරන එකේ ලස්සනම කතන්දරය ඇහුවේ ඒත් ඒකත් YouTube එකේ දැම්මා. අර හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොල්ලෙක් ඇවිල්ලා කිව්වා ඌ හිතාගත්තලු ඒක YouTube එකේ තියෙනයි බලන්න. ඌ හිතාගත්තලු Facebook එකේ තිබ්බා. ඔයාලා ඉතින් ඉන්නේ මොකද? ඔයාලා දන්නවා. ඒතර මේ ඒකේ තිබ්බා ඌ ජනවාරි මාසේ හිතාගත්තලු සියලු මාතල් ගන්නවා කියලා. එහෙනම් ඌට දැන් ඌ අර මෙලෝ වැඩක් කරපු එකෙන් නෙමෙයි ඌ ජනවාරි 31 වෙනිදා රාත්‍රියෙන් ඌගේ සියලු මාතල් නවත්තනවා. ඌ සියලුම යාළුවොත් එක්ක තරහ වෙනවා. හරිද? ඇත්ත වදන්දරයක් බලන්න ඌ කියන එක මටත් හිතා ගන්න බෑ. ඌ ස්ටේජ් එකේ කිව්වේ රොටරියට ඇවිල්ලා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉංජිනේරිං සිලෙක්ට් එකේ. ඌ මෙලෝ වැඩක් කරපු නැති තත් ඉඳන් ඌ ගෙදරිනුත් බැනුම් අහගෙන ගමෙත් චාටර් වෙලා රස්තියාදු ගහලා හිටවලු එකෙක්. ඊට පස්සේ ඌ ජනවාරි වලදී තීරණය කරනවලු ඌ ජනවාරි මාසේ අර මිස් වෙච්ච සියලු අතල් ගන්නවා. තව මොන හරි තියෙනවනේ තව ගන්න ඒවා. ඊට පස්සේ පෙබරවාරි 1 වෙනිදා ඉඳන් ඌ තීරණය කරනවා සියලු යාළුවන්ගෙත් එක්ක සම්බන්ධතාවක් නැහැ ගෙදර දැන්. ඌ අර මුළු දවසම ගෙදරින් එළියේ ඉන්න ගේ ඇතුලේ ඉන්නේ නැති උන් ඉන්නවනේ හෙන්නම රස්තියාදු එහෙම ටයිප් කොල්ලේ. කරාවු එහෙම දාලා ඉන්නේ තාම හරිද? එතකොට මේ ඌ පෙබරවාරි තීරණය කරනවා ජනවාරි 31 ඌ ජනවාරි වල තීරණය කරනවා ඔක්කොම ටික ආදල් ටික අරන් ජනවාරි 31 න් පස්සේ කිසිම යාළුවෙක් එක්ක විසු ගලින්නේ නැහැ මොකුත් නැහැ සෝෂල් මීඩියා නැහැ එළියට යන්නේ නැහැ ඔක්කොම කියලා ඌ තද තීරණයක් ගන්නවා. හිතට එකඟව තද තීරණයක් ගන්න. ඌ පෙබරවාරි 1 ඉඳන් ඌ සෝෂල් මීඩියා වලත් නැහැ යාළුවන්ගේ කොල්ලාන්ස කරන්නේත් නැහැ යාළුවොත් නැහැ මොකුත් නැහැ ඔක්කොමත් එක්ක සම්බන්ධතාවයෙන් කරලා ඌ වැඩ කරනවා. එක දිගට වැඩ කරනවා ඌ කිව්වා මේ මුළු සමස්ත කාලය තුල ඌ එළියට ගිහිල්ලා දින එකම අවස්ථාව අවුරුදු දවසේ ආච්චිලා ගෙදර විතරයි කියලා. අවුරුදු දවසේ ආච්චිලා ගෙදර ගිහපෙක විතරයි ඌ වෙන මොකුත් කරලා නැහැ. එළියට යන ඒවා. ඌ වෙන කිසිම අධ්‍යාපනික නොවන දෙයක් ඒ කාලේ කරලා නැහැ. ඒ හිතේ හයිය. ඒ කියන්නේ හේතුව අච්චර අපිලිවල ටයිම් ටේබල් එකක් තිබිච්ච එකට එකපාරට ඔය වගේ එකෙක් වෙන්න අමාරුයි. මම උගෙන් දෙතුන් පාරක් ඇහුවා එහෙම වෙන්න බෑනේ බං දැන් උඹ චුට්ට නෙමෙයිද ඔක හැදුවේ කියලා. නෑ සර් ඒ පෙබරවාරි 1 ඉඳන් හැදුවා කියලා. හරියට. ස්ටේජ් එක උඩදී මම එහෙම කියනවා. ඌ අර තද ලෙස හිතට අරන් දෙනවා ඌ පෙබරවාරි 1 ඉඳන් හැදෙනවා. ඊට පස්සේ ඌ එහෙම වැඩ කරා ඉංජිනේරිං සිලෙක්ට් මාර කතාවක් ඒක කියන්නේ කොහොමද ඉතින් වැඩ කරොත් අනිවාර්යෙන් මේ ගොඩනේ මේ සිද්ධියේ වැඩේ තමයි වැඩ කරන එක කොහොමද ගොඩ යනවා. වැඩ කරන්නේ නැතුව මොනවා කරත් ගොඩ යන්න බෑ. ඒ නිසා වැඩ කරන්න. තාමත් වැඩේ අවුල් කරගෙන ඉන්නවා නම් තවත් දුරටත් මෙහෙම යන්න එපා. කොහොමත් ෆේල් වෙනවා. හරි. තව දුරටත් මෙහෙම වැඩ අපිලිවෙල කරගෙන ගියොත් සාමාන්‍යයෙන් තාමත් සාධනීය තත්ත්වයක නැත්තම් කොහොමත් ෆේල් වෙනවා. අය ලියලා තියාගන්න. ඉතින් මේක 10න් 7ක්
මේ සබ්ජෙක්ට් වල සයන්ස් ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් තුනම ගත්තාම 10න් 6 දෙනෙක් හෝ 7 දෙනෙක්ට තියෙන්නේ S හෝ F නේ. 10න් 6 දෙනෙක්ට 7 දෙනෙක්ට තියෙන්නේ. 10න් 3 දෙනෙක් නැත්තම් 4 දෙනෙක්නේ ඕකු අර ඒකක් බීලා 100ක් ගන්න. ඒක තමයි ස්ට්‍රීම් එකේ හැටි. ඉතින් ඒක බොරු කියන්න දෙයක් නැහැ නේ. ඒක තමයි විදිහ. මොකද ගුරුවරු ඔළුවෙන් හිටන් ඉගන්නුවත් වැඩ කරන්න ඕනේ ඔයාලා. නැත්තම් මේක කරන්න බෑ. ඒ හින්දා ඉතින් වැඩේ තියෙන්නේ මම දැකලා තියෙන A ගන්න A අකුරක් ගන්න B අකුරක් ගන්න ඔය මාර වැඩෝ නෙමෙයි. මාර වැඩොත් ඉන්නවා ඕන තරම්. අර හැබැයි ඉතින් බහුතරයක් උන් පිළිවෙලකට වැඩක් කරපු. ඕ ලෙවල් A එකයි සමහරේ උන්ට තියෙන්නේ. A දෙකයි සමහරුන්ට A නෑ ඕ ලෙවල් වලට. අර වැඩ කරපු පිළිවෙලකට වැඩක් කරපු. මේකේ වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික හරියට කරපු. එච්චරයි. ඉතින් එහෙම නැතුව අර ඕ ලෙවල් කාලේ වගේ අද පාඩම ඊළඟ සතිය නම් ආයි බලන්නේ. පේපර් ක්ලාස් දෙක තුනක් මිස් වෙනවා. ඒක ඩිස්කෂන් උත් නෑ. ලියපු පේපර් එක හොයාගන්නත් නැත්නම් ඔයාලඟ. ඉතින් එහෙම විභාග පාස් වෙන්න බෑ. ඉතින් හැමෝම දුවන තරඟ යන්නේ මේක. තමන් එහෙම මොකුත් කරන්නේ නැතුව පේපර්ස් ලියන්නේ නැතුව ඩිස්කෂන් බලන්නෙත් නැතුව විවරණය කරන්නෙත් නැතුව පිළිවෙලකට වැඩක් කරන්නෙත් නැහැ හෝම්වර්ක් කරන්නෙත් නැහැ හෝම්වර්ක් ඩිස්කෂන් බලන්නෙත් නැහැ විවරණ පොත් ටික අලුත් පිටම තියනවා ගෙදරට තියලා බ්‍රෑන්ඩ් නිව් විවරණ පොත් සෙට් එකක් තියෙනවා. නම් ඉතින් පාස් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. අනිත් උන් ඒ ටික කරලා ඉතින් කොහොමත් යම් ප්‍රතිශතයක් නේ පාස් වෙන්නේ. ඒ හින්දා වැඩ කරන්න. ඔයාලට ඔය දීලා තියෙන ටික පාවිච්චි කරලා ඔයාලට ෆිසික්ස් වලට 100න් 100 මුණක් දාන්න පුළුවන්. කියන ටික කරගෙන යන්න. හරි. පිළිවෙලකට වැඩ කරන්න. බොරුවට කාලේ කන්න එපා. පන්ති වලට වෙලා, බස් වලට වෙලා රස්තියාදු වෙවි ජීවිතේ ගේමක් ගහන්න දින කාලේ නාස්ති කරන්න එපා. ඔය කාලේ නාස්ති කරන්න ඔයාලට අවුරුදු 55ක් 60ක් ගියාට පස්සේ ඕකට තරම් රස්තියාදු කාලේ බස් වල වෙයි නම් ඕන මොකක් කරගෙන ඉන්න. වැඩ ලොකු වෙනසක් කරන්න බෑනේ. ඔයාලට 55 දී හිතුණා කියලා මාර ගේමක් ගහනවා කියලා එහෙම ලොකු ගේමක් ගහන්න බෑනේ. ගේමක් ගහනවා නම් 16 26 ඔච්චරයි. මන්නම් දකින්න විදියට 199ක්ම 16 26 කියන කලාපය තමයි ගේමක් ගහනවා නම් ගහන කලාපය. එතනින් පස්සේ ගේමක් ගහපු උන් ඉන්නේ 100.1කටත් වඩා අඩු ගන්න. ඔය කියන කවුරු ගත්තත් ලෝකෙ ඉන්න කෝටිපතිය ඕන එක්කෙනෙක් ගන්න සල්ලි වශයෙන් විතරක් නෙමෙයි සාර්ථක වෙච්ච හැම එකම ඔන්න ඔය කාලේ තමයි වැඩ කරලා තියෙන්නේ. ඔය අවුරුදු 45න් 35න් එහෙම වැඩ කරපු උන් නැහැ. ඉන්නවා ඉඳලා හිටලා එකෙක්. කලාතුරකින්. වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕන ඔන්න ඔය කලාවේ තමයි. එහෙම නැත්තම් ඉතින් මේ විදිය තමයි දිගටම ඉන්න තියෙන්නේ. මේක ටික තමයි ගේමක් ගහනවා නම් ගාලා කාලා. ඒ කාලේ ඔහෙ ඉන්න එපා පට්ට දුවයි දැක්කහම මේ ඒ කාලේ ඔහොම නාස්ති වෙනවා දැක්කහම වෙනස් එකේ. මම ඉතින් මං කවදාවත් මට කියන්නේ දුක හිතෙන්නේ ඔය කාලේ නාස්ති වෙනවා දැක්කහම. අවුරුදු 60ක විතර මේ පොරක් ඔහොම රස්තියද ගහන මට ප්‍රශ්නයක් නෙවෙයි. මේ මනුස්සයා කොහොමද ජීවිතේ තව ලොකු වෙනසක් කරන්න බෑනේ. අවුරුදු 8ක විතර එකෙක් කොහොම රස්තියද ගහුවත් කවන්නේ නැහැ. ඉතින් උටත් ඒ කාලේ කරන්න එහෙම ලොකු වෙනසක් නැහැ. ඕක තමයි අර ගෝල්ඩන් ඒජ් එක. ගෝල්ඩන් ඒජ් එක නම් නාස්ති කරන්න එපා. අපරාධ. පස්සේ රිකවර් කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. හරි.